අයිබෝන් ටෙසිරාස් YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අලුත් ප්ලේලිස්ට් එකක් පටන් ගත්තා. ඒ තමයි රාශි චක්‍රයේ ලග්න 12ට ජ්‍යොතිෂීමය කෝණේ ජ්‍යොතිෂීමය දෘෂ්ටියෙන් කොහොමද වාසනාව උදා වෙන්නේ කියන සම්බන්ධයෙන් කුඩා විග්‍රහයක් සිදු කරන්න. මේෂ ලග්නයේ සම්බන්ධයෙන් දැනටමත් අපි වීඩියෝ පළ කරලා තියෙන්නේ. ඔබට ඒක බලන්න පුළුවන්. අපි මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ උෂභ ලග්න හිමියන්ට වාසනාව උදා වෙන්නේ කොහොමද මොනවා කළොත් යන සම්බන්ධයෙන් කුඩා විග්‍රහයක් සිදු කිරීමටයි. මේක පොදු පලාපලයක් විතරයි. ඒක නිසා මේක ඔබට ගැළපෙන ආකාරයට තමන්ගේ ජීවිතයට ගලප ගන්න අනිවාර්යයෙන්ම ඔබට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න ඒ වගේම ඔය ජීවිතේට වාසනාව උදා කරගන්න මේ වීඩියෝ අනිවාර්යයෙන්ම උපකාරයක් වෙයි. වෘෂභ ලග්න හිමියන් කියන්නේ උපතින්ම ධනය බලය කීර්ති නාමය ලබා ගැනීමට දැඩි ආශාවක් දක්වන පිරිසක්. වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. සිකුරු කියන්නේ අසුර ගුරු. අසුර ගුරු කියන්නේ හොඳට හොඳයි නරකට නරකයි. දේවගුරු කියන්නේ ගුරු ග්‍රහයට බ්‍රහස්පතිට ඊට වඩා අසුරු ගුරුගේ තියෙන වෙනස් වීම තමයි හොඳ කෙනාට හොඳින් සලකනවා වගේම නරක කෙනාට නරකින් සලකනවා. මේ ගතිගුණයම වෘෂභ ලග්න හිමියන්ගේ අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම වෘෂභ කියන්නේ ස්ත්‍රී රාශියක් නිසා මේ ඔබ ගැටුමකට යද්දී ඒක වචනයෙන්ම නතර කරගන්න ඔබ හරිම දක්ෂයි. ඒ කියන්නේ ඔබ දබර වීමකට යන්න උත්සාහ කරන්නේ ඔබ වචන වලින්ම නතර වෙන්න පුළුවන් හැකියාව ඔබට තියෙනවා. ඔබ පෞද්ගලිකව තමන්ගේ හිතලා බලන්න ඔබ එහෙමද කියලා. ඒ වගේමයි ඔබ හරිම ආකර්ශනීයයි. ඔබ දන්නවා අනිත් අයගෙන් වැඩ ගන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ ඔබට ඕනෑම තැනකදී ඕනෑම පිරිසක් කණ්ඩායමක් තමන්ගේ කතාවට වසඟ කරගෙන වැඩ ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. එහෙමනම් අපි දැන් යම් බලමු ඔබට වාසනාව පෑදෙන්නේ මොනවා කළොත්ද කියලා. ඊට කලින් කියන්න ඕන වෘෂභ ලග්න හිමියන්ට වාසනාව පෑදෙන්න නම් ඔබට මේ වගේ ස්ථානයක් හොඳයි. විශේෂයෙන්ම කොළ පැහැති. ඒ කියන්නේ ඒක ස්වභාවික පරිසරය ඊටාම කොළ පාටට පේන. ඒ කියන්නේ කඳුකර ප්‍රදේශයක් වෙන්න පුළුවන්, කුඹුර යායක් තියෙන තැනක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කැලයක් වෙන්න පුළුවන්. කොහොම වෙතත් ඒ පරිසරය ඊටාම කොළ පැහැයට හුරු හරිම ලස්සන සුන්දර ස්වභාවික පරිසරයක් වගේ තියෙන තැනක් නම් අනිවාර්යයෙන්ම ඒ වගේ පරිසරයක් තමයි ඔබට වඩා උචිත. ඒ කියන්නේ ඔබ වැඩ කරන පරිසරය වෙන්න පුළුවන්, ඔබ ජීවත් වෙන නිවසේ ගෙදර වෙන්න උනත් පුළුවන්. ඔබ ඒ වගේ තැනක ඉන්නවනම් ඔබට වාසනාව උදා වෙනවා. මොකද ඔබට හිතට තෘප්තියක් දැනෙන්නේ ඒ වගේ තැනක හිටපුවාම. එහෙම තැනක හිටපුවාම තමයි ඔබට තෘප්තිමත්ව වැඩ කරන්නත් පුළුවන් වෙන්නේ. ඒක නිසා කියන්නේ ඔබ ඒ වගේ පරිසරයක නැත්තම් ඔබට පුළුවන් ඔබේ ඇස් දෙක හිත පිනවන්න පුළුවන් ඒ වගේ කොළපාට පරිසරයකට යන්න වෙනස් වෙන්න මාරු වෙන්න ඔබට ඔබ චුට්ටක් අත්හදා බලන්න අනිවාර්යයෙන්ම ඔබට වැඩ කිරීමේ වාසනාව ඒ හිත ඒ මනස ඔබට අනිවාර්යයෙන්ම මේ තැනදී ඇති වෙනවා. උත්සාහ කරලා බලන්න. ඒ වගේම පූජනීය ස්ථාන, ඒ කියන්නේ ආධ්‍යාත්මික ස්ථාන. මේ වගේ තැනත් ඔබට ගැලපෙනවා. ඒ කියන්නේ ඒ ඔබ කැමති ඒ අර මානසික තෘප්තියට. ඉතින් ඒ වගේ තැන්වල තමයි ඒ මානසික තෘප්තිය ඔබට ඇති වෙන්නේ. ඒ තැන්වලදී ඔබට වාසනාව උදා වෙනවා. ඒ තැන්වලට ඔබට ඉහළට යන්න පුළුවන්. ඒ වගේ තැන් නිතර ඇසුරු කරන්න ලැබෙනවා නම් ඇත්තටම ඔබට ඒ තැන්වලදී වාසනාව හමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට වාසනාව පෑදෙන්නේ මේ කණ්ඩායම් දෙක ඇසුරු කරොත් තමයි. ඒ විශේෂයෙන්ම බුද්ධිමතුන්. බුද්ධිමතුන් කියන මෙතනින් කියන්නේ දෙයක් කිරීමට දක්ෂ කියන ඒ පදනම මත. ඒ කියන්නේ ඔබට වඩා බුද්ධිමත් හෝ ඔබ හා සමාන බුද්ධිමත් ඒ කොටසක් තමයි ඔබ ඇසුරු කරන්න ඕන. එතකොට ඔබට වාසනාව කියන එක පෑදෙනවා. ඒ වගේම තමයි ඔබට අවනත වෙන පිරිසක්. ඒ කියන්නේ ඔබට වැඩ ගන්න පුළුවන් පිරිසක් තමයි ඔබත් එක්ක ඉන්න ඕනේ. හැර ඔබට විරුද්ධව කටයුතු කරන ඔබට පාලනය කරන්න නොයේ කොටසක් එක්ක නම් කවදාකවත් ඔබට වාසනාව කරා නම් ළඟා වෙන්න බෑ. ඔබට ගොඩනගින්නත් බෑ. ඔබ ඒකට සමත් වෙන්නේ නැහැ. ඔබට අනිත් අය නම්මගෙන වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඔබට නිතරම ඒකට බාධා පැමිණෙනවා නම් ඔබේ ගමන ඔබේ දියුණුව
ඒකෙන් වැළැක්වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔබ තෝරාගන්න ඔබට පාලනය කරගන්න පුළුවන් කණ්ඩායමක් පිරිසක්ව. ඒ වගේම තමයි ඔබට වාසනාව උදා වෙන්නේ කවදද කිව්වොත් එහෙම වෘෂභ ලග්න හිමියන් කියන්නේ මං කියවනේ සිකුරු අධිපති කියලා. ඒතකොට ඔබ හැම වෙලේම උත්සාහ කරන්නේ සැප පහසුවෙන් ඉන්න. බාරි කෑම චුට්ටක් කම්මැලිකමක් දක්වන තමන්ගේ සුවපහසු කලාපයෙන් අයින් වෙන්න. ඔබ අනිවාර්යයෙන්ම මේ සුවපහසු කලාපයෙන් ඉවත් වෙන්න ඕන. ඒ කියන්නේ ඔබ සුවපහසු කලාපයෙන් ඉවත් වුණාම ඔබට පුළුවන් හැකියාවක් ලැබෙනවා ඇක්කිතරම් මහන්සි වෙලා වැඩ කරන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඔය සුවපහසුව කියන එක චුට්ටක් ඈඩ් කරොත්, ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඈඩ් කරන්න කියනවා කියන එක නෙවෙයි. අර කම්මැලි කියන පුංචි ගතිය චුට්ටක් අයින් කරලා වැඩට බැස්සොත් අනිවාර්යයෙන්ම ඔබට වාසනාව උදා වෙනවා. වෘෂභ ලග්න හිමියන්නේ මේක අහන්නේ. එතකොට මට කියන්න මම පොඩි ගමේ වචනයක් පාවිච්චි කරනවා. ඒ ගැන මයිත් කමනාප වෙනවා. සාමාන්‍ය මේ ඔබට පැහැදිලි කරන්න ඕන නිසායි මම මේ කියන්නේ. ඒ කියන්නේ මීහරකෙක් වගේ වැඩ කරනවා කියලා අහලා තියෙන්නේ. ඉතින් ඔබත් අන්න ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ ඔබට හොඳට මහන්සි වෙන්න පුළුවන්. තමන්ගේ අරමුණු වෙනුවෙන් ඔබට හොඳට මහන්සි වෙන්න පුළුවන්. ඒ නිසායි කියන්නේ ඔබ සෝපාසු කලාපෙන් චුට්ටක් බැහැර වෙන්න ඔබට එතකොට පුළුවන් වෙනවා තමන්ගේ අරමුණ වෙනින් ඒ තරමට මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම වාසනාව කියන එක උදා වෙනවා. මම මේ කියන දේ ඔබට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඒ නිසා කියන මොනතරම් ගැටලු බාධක දුෂ්කරතා අභියෝග ආවත් ඔබ ඔබගේ උත්සාහය අතාරින්නේ උත්සාහයක් කියන එක නෙවෙයි. ඔබ ක්‍රියාත්මක වීමයි වැදගත් වෙන්නේ. උත්සාහයටත් වඩා අවශ්‍ය වෙන්නේ ක්‍රියාත්මක වීමේ වෙනුවෙන්. එතනද ඔබට පුළුවන් වෙනවා ඔබේ දැනුම උපරිමයෙන්ම භාවිතා කරන්න. ඒ වගේම තමයි මම මුලදිම කිව්වනේ වෘෂභ ලග්න හිමියන් කියන්නේ දැඩි ආශාවක් තියෙන අය කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ කුඩා කුඩා අරමුණු ඒ වගේම ඔබගේ ආශාවන් සම්බන්ධයෙන් නම් ඔබට වාසනාව උදා වෙන්නේ නැහැ. ඔබට තියෙන්න ඕන මහා පරිමාණ ආශාවන් ඇත්තටම. එතකොට තමයි ඒ වගේම තමයි බුද්ධිමතුන් එකතු කර ගැනීමේ හැකියාව සහ ඔබට පහළ කොටස එකතු කරගෙන වැඩ ගැනීමේ හැකියාව මේ තුනම ඒකාබද්ධ කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන්. ඒ හැකියාව ඔබට තියෙනවා. හරිද? මේ තුනම මේ ආකර්ෂණීය හැකියාව ඔබට තියෙනවා. ඉතින් විශාල ලාභයක් වෙනුවෙන් විශාල අරමුණක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔබ වැඩ කරන්න. අනිවාර්යයෙන්ම එතෙන්ද ඔබට වාසනාව උදා වෙනවා. වෘෂභ ලග්න හිමියන්ට මෙහෙම මහන්සි වෙලා තම අරමුණක් වෙනුවෙන් යම් කිසි කාලයක් අඛණ්ඩව වැඩ කිරීමෙන් ලැබෙන පළවෙනි දේ තමයි කීර්තිනාමය, නම, ප්‍රසිද්ධිය. මෙන්න මේ දේවල් තමයි මුලින්ම. ඒ කියන්නේ ඔබට ධනය මුදලට කලින් හම්බ වෙන්නේ මේ දේවල්. ඒ මගින් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ වාසනාව පෑදෙනවා. ඒක තමයි මුලින් හම්බෙන්නේ. හොඳට ඔබ වෘෂභ ලග්න හිමියෙක් නම් යම්කිසි දෙයකට කුසලතාවයකට නිපුණතාවයකට ඔබ දක්ෂ ඇති. ඔබේ නම කිව්ව දැන් එයා ඒ වැඩේට හරිම දක්ෂයි. එයා හැර ඒ වැඩේ කරන්න වෙන කෙනෙක් නැහැ කියලා ඔබට කියලා ඇති. ඉතින් ඒ නම ඒ කීර්තිනාමයේ ප්‍රසිද්ධිය තමයි ඔබ වාසනාව කරා රැගෙන යන්නේ. ඉතින් ඒ තැනට ඔබ වැඩ කරන්න ඕන. ඒ වගේමයි ඔබට වැඩ කරන්න තෘප්තිමත් පරිසරයක් හදාගන්න එක. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ කොළම කොළ පාට ලස්සන ඔබගේ හිත පිනවන පරිසරයක් හදාගන්නවා නම් ඔබට ඔබගේ වාසනාව ඉක්මනින්ම ගොඩනැගෙනවා. මේක පුදු බලාපලයක් විතරයි. ඔබගේ 3 වෙනි 7 වෙනි සහ 11 වෙනි අධිපතීන් කොහොමද ඉන්නේ කියන එක මත මේක අඩු වැඩි වශයෙන් තීරණය වෙනවා ඔබගේ දියුණුව සහ වාසනාව. හැබැයි මේක පුදු බලාපලයක්. වෘෂභ ලග්න හිමියන්ට කුඩා හරි ප්‍රයෝජනයක් මේ වීඩියෝෙන් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ කුඩා කුඩා හීන දකින්නට වඩා මහා පරිමාණ හීන හිතින් දකින්න. එතකොට අඩුම තරමේ ඔබට ඒ හීනවලින් අඩකට හරි ළඟා වෙන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන්, ඔබට වාසනාව උදා කරගන්න පුළුවන්. වීඩියෝ නැරපු සියලුම වෘෂභ ලග්න හිමියන්ට වාසනාවේ මම්පෙත් පෑදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.